මේක අධිගණත් වගාවක්. අපි එක කරලා එක ගහකින් එක කරලයි විකුණන්න ගන්නේ. මේක ඕගොල්ලන්ටත් ශේෂ්ත්‍රයේ අත්හදා බලන්න පුළුවන්. 4,50,000ක් විතර අක්කර භාගයකට ගන්න පුළුවන්. ආයිබෝවන් ඇග්‍රිලින්ක් YouTube නාලිකාවේ ඕගොල්ලන්ට අද අලුත් වැඩසටහනක් ඉදිරිපත් කරන්න අපි සුපුරුදු විදිහට යක්විල රත්නසේන මහත්මයාගේ සාන්ති ඩේරිස් ආයතනයට ආවා. ඒකෙදී අපි එතුමා සමග සාකච්ඡා කරනවා බඩයිරිඟු වගාවක් කරලා ගවයින් සාර්ථකව වැඩි කිරි නිෂ්පාදනයක් සඳහා ලබාගද්දී බඩයිරිඟු වගා කිරීමත් එතකොට බඩයිරිඟු වගා කරන පරතරය අපි සාමාන්‍යයෙන් සම්ප්‍රදායික වශයෙන් අඩිය එකහමාර පරතරයට තමයි බඩයිරිඟු හිටවනවා. නමුත් මේතුමාගේ හිටවන පරතරය වෙනස් කරලා වැඩි ඵලදාවක් ගන්න විදිහට තමයි මේ පරතරය නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට අපි මේ වීඩියෝ වැඩසටහනේ බීජ දාපු අවස්ථාව, ඊට පස්සේ වැඩිච්ච අවස්ථාව, කරල් කඩන අවස්ථාව වගේ අවස්ථා තුනකදී මේ වීඩියෝව ඕගොල්ලන්ට ඉදිරිපත් කරනවා වීඩියෝ වශයෙන්. මොකද මේකේ තියෙන සාර්ථකත්වයේ වගාවක් හැටියට කොහොමද මේක කරගෙන යන්නේ? තනකොළ වගාවකට වඩා බඩින්ගිරු වගාවක් සයිලේජ් හැටියට නිර්මාණය කරගෙන සතුන් පෝෂණය කරන්නේ කොයි ආකාරයට කියන එක ඕගොල්ලන්ට ගොඩාක් වැදගත් වෙනවා. මොකද මේ විෂය පිළිබඳව ගොඩක් දෙනෙක් දන්නේ නැති නිසා අපි මේ වීඩියෝ වැඩසටහන් කොටස් වශයෙන් ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ ගව පාලනය කරන අයට වැඩි නිෂ්පාදනයක් ලබා ගන්න, ඒ වගේම වැඩි ආදායමක් ලබා ගන්න එක ක්‍රමවේදයක් හැටියට. එහෙනම් අපි රත්නසේකර මහත්මයාත් එක්ක කතා කරලා මේ බඩයිරුඟු පරතරය කර දාන ආකාරය, මේකේ වගාව කොච්චර දවසකින් අස්වෙන්න නෙලනවද, ඊට පස්සේ සතුන්ට පෝෂණය කරන එක ගැන අපි එතුමාගෙන් අහලා දැනගමු. අපි යන්. ඔන්න අපි පළමුවෙන්ම ඇග්‍රිලින්ක් ආයතනය වෙනුවෙන්, ඒ වගේම නරඹන ඔබ වෙනුවෙන් අපි ආයුබෝවන් කියලා රත්නසේන මහත්මයාව පිළිගන්නවා. රත්නසේන මහත්මයා අපි දැනුවත් කරන්නකො මේ බඩයිරුඟු වගාව දැන් ඔබ මේ ශේෂ්ත්‍රයේ ඇට දාලා තියෙනවා. එතකොට ඇට දාන පරතරය ඔබ සම්පූර්ණ වෙනස් පරතරයක් භාවිතා කරන්නේ. එතකොට ඒ පිළිබඳව අපේ අසන්නන් ඒ වගේම සත්ත්වපාලනයේ යෙදෙන ව්‍යවසායකයන්ව දැනුවත් කරන්න පොඩ්ඩක් ඒ ගැන විස්තර කරන්න. මේක අධිගණත් වගාවක්. මේකේ දැන් අපි හිතවලා තියෙන්නේ අඩි 2 පේලි අතර පරතරයත් අඟල් 8ක් පැල අතර පරතරයත්. එතකොට ඒකේ අපිට එහෙම දැන් වාසිය තමයි අපිට මේ පොහොර දා ගැනීමේදී අර අඩි 2 පරතරය වැදගත් වෙනවා. ඉතින් දැන් මේ දාලා තියෙන්නේ හේලිස්ගේ එක්ස්ටා කියන කම්පැනි කෑෂ් කියලා වර්ගයක්. 800 ගානක නම්බරයක් එනවා. ඒක දැන් මේ වෙලාවේ හිම කට්ටිය තියෙනවා. ඉතින් දැන් මේ වගාව මම මේක ඉස්සෙල්ලාත් කරලා තිබුණා. මේකේ විශේෂත්වය තමයි කරල් 3ක් විතර ගහක එනවා. හොඳ පෝෂණයක් තිබුණොත්. ඇත්තටම මේ කලාපේ මේ ඩෙන්සිටි එක ලං කරද්දී තියෙන ප්‍රශ්නේ තමයි ආලෝකය. ආලෝකය කියන සීමාව තාම ප්‍රමාණවත්. ආලෝකය අපිට ඇතිතරම් තියෙනවා ඒ ගහට. ගස් ප්‍රමාණය වැඩි වෙද්දී, ඒ කියන්නේ ප්ලාන්ට් පොපියුලේෂන් එක වැඩි වෙද්දී අවශ්‍ය එයාට ආහාර, වතුර සහ මේ පොහොර, ඒ දෙක නිසි පරිදි දෙන්න පුළුවන් නම් මම හිතනවා අපි තවත් ඊගාවට කරමු. ඊටත් වඩා අධිගණත්වයක් කරන්න පුළුවන්. දැන් අද දැන් මේ වගා කරලා තියෙන්නේ අපි සිකුරාදා නැවැත්තුවේ මේක. කියන්නේ 7 වෙනි මාසේ 8 වෙනිදා. ඒකට අපි තව මාස දෙකක් ඇතුළත මේ කරල් කඩනවා. අපි මේ වගාව සාර්ථක කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේක ඉදිරිපත් කරමු. අපේ ගොවි මහත්තුරුන්ට කොහොමද තමන්ගේ සත්තු සාන්ද්‍රාහාර අඩුවෙන් දීලා මේ බඩේරිඟු ක්‍රස් මේ ජොබ් කරලා සත්තුන්ට දෙන්නේ දෙන ආකාරය පිළිබඳ අපි සාකච්ඡා කරමු ඉස්සරහට. එතකොට රත්නසේන මහත්මයා දැන් මේ හේලිස් ආයතනයේ විසින් හඳුන්වා දුන්න මේ කෑෂ් කියන වර්ගය විතරක් තෝරගන්න ඔබේ මොකක් හරි රුචිකත්වයක් තිබුණා නැත්නම් විශේෂ දෙයක් තිබුණාද? ඇත්තටම අර AI වලින් අර ගස්වල කරල් ගොඩාක් පෙන්නන්නේ. ඒ වගේ මේකෙත් ඉඩ තියෙනවා නම් කරල් 4ක් 5ක් එනවා. සාමාන්‍යයෙන් කරල් 3ක් විතර එනවා. අපි මේකේ පෙන්නමු මේ කට්ටියට. ඊගාව එක තමයි මේකේ රස. අපි තම්බලා කාපුවාම මේ ඇටේ කැඩිලා එන්නේ ගැලවෙනවා සහ පොඩි පෙන් රසක් තියෙනවා. ඉතින් ඒක හරිම මේ ආසයි. ඒ හින්දාම තමයි අපි මේක කැමරාත් එක්ක හදන්නේ. අපි ගමේ ඇටක් දෙනවා, එන ඔක්කොටමත් දෙනවා. මේ අපි එහෙම බලමු. ඉතින් තව දවස් 60කින්. එතකොට එහෙම විශේෂ රසයක්
පැණි රසක් තියෙනවා නම් ඒක සතුන්ගේ කිරි නිෂ්පාදනයටත් යම්කිසි බලපෑමක් ඔව් එතකොට තියෙන්න ඕනේ නේද? මම හිතනවා ඉතින් ඒකේ එනර්ජි ලෙවල් එක ශක්තිජනක භාවය වැඩි ඇති කියලා. පැණි රස නිසා. එතකොට අපිට මේ වගාවක් නඩත්තු කරද්දී දැන් ඔබතුමා මේ වගාව කරගෙන යද්දී රසායනික පොහොර භාවිතා කරනවද නැත්නම් කොයි ආකාරයකටද පොහොර භාවිතා කරන්නේ? මේ සැරේ බලාපොරොත්තු වෙන රසායනික පොහොර භාවිතා කරන්න පැලව නැගිටලා දවස් 10ක් 15ක් අතර අපි දානවා මේ මූලික පොහොර එක වටයක්. ඊට පස්සේ අපි මේ කරන්නේ අපි ස්ලජ් ටැංකියෙන් ගොම ගහන එක තමයි කරන්නේ. එතකොට දැන් බඩහිඳුන් වලට තියෙන දරුණු ප්‍රශ්නයක් නේ සේනා දලඹුවන්ගේ එහෙම හානි. සේනා දලඹුවාගේ නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ගොම මේ මුත්‍රා පල් කරලා ඒකට ඕන රතු සීන්ටියක් දාලා ස්ප්‍රේ කරන්න කිසිම දලඹුවෙක් එන්නේ නැහැ වගාවට. ඔන්න හොඳ පණිවුඩයක් රත්නසේන මහත්මයා පරීක්ෂණ මට්ටමින් කරපු වීඩියෝ වැඩසටහන් වල අපි කලිනුත් කිව්වා මේ ගවයින්ගේ මුත්‍රා අරගෙන සති දෙකක් විතර පල් කරලා ඒකට සීනි දානවා කොහොනේ. දවස් 28ක් පල් කරලා තමයි නිශ්චිතවම දවස් 28ක් පල් කරලා ඊට පස්සේ ලීටර් 16 ටැංකියකට මේ මුත්‍රා ලීටර් දෙකක් විතර කලවම් කරලා ඉහින්න පුළුවන්. ඒකේ තියෙන දුර්ගන්ධය ඔඩ එක නිසා සතුන් පළවා හරින්න පුළුවන්. අනිත් එක සේනා දලඹුව එන්නේ නැහැ කියන එකත් 100%ක්ම රත්නසේන මහත්මයා විසින් සනාථ කරලා තියෙනවා. මේක ඕගොල්ලන්ටත් ශේෂ්ත්‍රයේ අත්හදා බලන්න පුළුවන්. සේනා දලඹුවන්ගෙන් එන හානිය මර්ධනය කරන්න පිටරටවල් වල වටුව ඇති කරනවා. තටු කපලා වටුව ගොවිපළ ඇතුළේ ඇති කරලා සේනා දලඹුව මර්ධනය කරනවා. එතකොට කෘෂි රසායනික භාවිතා කරනවා. නමුත් කෘෂි රසායනික භාවිතා කරලා අපිට සතුන්ගේ ආහාරයක් හැටියට දෙද්දි ඒක ටිකක් බලපෑමක් ඇති වෙනවා. නමුත් මේක ස්වභාවිකව අපේ ගොවිපළේ තියෙන ගොම මුත්‍රා අයින් කරලා මුත්‍රා ටික අරගෙන ඒක පල් කරලා ලීටර් 2ක් ලීටර් 16 ටැංකියකට දාලා කලවම් කරලා වතුරත් එක්ක ඉහිපුවාම ඒක කොච්චර කාලයක් විතර වගේ කල් පවතිනවද? සාමාන්‍යයෙන් දැන් මේක කාරණා දෙකක්. එකක් දලඹුවා පළවා හරිනවා වගේම දියර පොහොරක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඉතින් ගහත් හොඳටම හැදෙනවා. ඒ හින්දා අපි නම් සතියෙන් සතියේ ස්ප්‍රේ කරනවා. ඉතින් දැන් මේක බී වගාවටත් මේ යොදා ගන්න පුළුවන්. දැන් අපි ඇත්තටම ඇග්‍රිලින්ක් ආයතනයක මේ දේ මේ කුඹුරු වගාවට කොහොමද පාවිච්චි කරන්න කියන එක ඉස්සරහට අපි මේක මේ අපේ බිම හදාගෙන ඒ කියන්නේ කවි මුත්‍රා එකතු කරගන්න ක්‍රමවේදයක් හදාගෙන අපි මේක මාකට් කරන්නත් බලාපොරොත්තු වෙනවා. හොඳ පණිවුඩයක්. අපි මෙච්චර කල් අපි කිරි ගව පාලනයේදී කිරි ගොම සහ සතුන්ගෙන් තමයි ප්‍රධාන ඉන්කම් එක අරගත්තේ ආදායම් මාර්ගය. නමුත් අපිට ඉදිරියේදී දැන් රත්නසේන මහත්මයාගේ ගවගාල නැවත ප්‍රතිසංස්කරණය කරන මුත්‍රා ටික එකතු කරලා එක කාණුවක් දිගේ ඇවිල්ලා වලකට එකතු වෙන්න. එතකොට එකතු වෙන මුත්‍රා බැරල් එකට එකතු වුණාට පස්සේ ඒවා පරීක්ෂණ මට්ටමින් සාර්ථක වුණාට පස්සේ ගොවීන් අතරට අපි මේ YouTube නාලිකාව හරහා මේ පණිවිඩය ඕගොල්ලන්ට දෙනවා. එතකොට රත්නසේන මහත්මයාගේ ආශ්‍රිතව ඉන්න සත්ත්ව පාලනය නොකරන අයට ඇවිල්ලා ගව මුත්‍රා මිලදී ගන්න පුළුවන් තත්ත්වයක් අපි ඇති කරනවා. මොකද දකුණු ඉන්දියාවේ ගොඩාක් වෙලාවට අද සුද්‍ර මුත්‍රම් එහෙම නැත්නම් ජීව මුත්‍රම් කියලා මේ ගව මුත්‍රා අලෙවි කරනවා. ඒ වගේ තත්ත්වයක් ලංකාවෙත් බිහි කරන්න තමයි රත්නසේන මහත්මයා ගොඩක් උත්සාහ දරන්නේ. මම හිතනවා එතුමාගේ ඒ උත්සාහයට අපිත් අත්වලක් දෙනවා ඇග්‍රිලින්ක් ආයතනයත්. ඉදිරියේදී ඒ ව්‍යාපෘතියත් ඕගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන් වේවි. එතකොට රත්නසේන මහත්මයා දැන් ඔයාගේ ගොම මුත්‍රා එකතු වෙන බයෝගෑස් ස්ලරි ටැංකිය තියෙනවානේ. ඒකෙන් මේකට ගොම ඉහිනවද සාම? ඔව් අපි අර දැන් පේලි අතරට අඩි දෙකක පරතරයක් තියෙනවනේ. ඒවට පස්සේ අර පෝර දාලා ලං කරද්දි අගල් වගේ හිටිනවා. ඒ අගල් හරහා යවනවා ක්ෂේත්‍රයටම. ක්ෂේත්‍රය එතකොට සති දවස් දෙකකට සැරයක් වගේ? ඔව් සතියකට සැරයක් අපි මේක සම්පූර්ණ ආවරණය කරන්න තමයි හදන්නේ. මහත්මයා අර ඉස්සෙල්ලා කියපු එකේ තමයි මේකට මං හිතන්නේ ඩොලර් බිලියන ගාණක් වාර්ෂිකව කුමිනාශක විදිහට මේ වියදම් වෙනවා කුඹුරු වාසිතව. ගොඩක් අනිත් එළවලු භෝග. ඉතින් දැන් මේක මේ දියර පොහොරක් සහ කුමි විකාර්ශකයක් විදිහට භාවිතා කරපුවාම මේ අපිට කොච්චර මේ විදේශ විනිමයක් ඉතුරු වෙනවද? ඊට පස්සේ අපිට නීරෝ කියන්නේ හොඳ සෞඛ්‍ය ආරක්ෂිත වසවිසෙන් තොර ආහාර ලබා ගන්න පුළුවන්ද කියන එක මේක රජයේ මැදිහත් වෙන්න ඕන.
මේ යම් වෙලාවදී මේ කිරිලා නැහැ. ඒ කිරෙන්නේ නැති හේතුව මම දැකලා තියෙන්නේ ගව මුත්‍රා එකතු කර ගැනීමේ අපහසුව. ගව ගාල් වල. ඒ කියන්නේ මුට්ටියක් අල්ලගෙන හරි ටයිම් බාල්දියක් අල්ලගෙන පිටිපස්සෙන් දුවන්න බෑ සතෙක්ගේ. එතකොට ඒ ක්‍රමවේදයට ගාලක් හදාගත්තාම ඒ ගොවි මහත්තයාට පුළුවන් වෙනවා ඒක අර ඉබේම එකතු ඒක හදාගෙන මේ පැච් කියන්නේ ෆර්මන්ටේෂන් වලට ලක් කරලා මේක අලෙවි කරන්න. දැන් අපි ඉස්සරහදී මේ නිශ්චිත කෑන්නේ එක ඔය දියර පොහොර පොහොර කුමිනාසක කරන කඩවල් වල අපි මේ ප්‍රදේශයේ ඒක මේ බහුල කරන්න අපි උත්සාහ කරනවා. රත්නසේන මහත්මයාගේ ගොවිපළ දැන් ලංකාව පුරාම ප්‍රචලිතයි. අපේ YouTube නාලිකාව නිසා රත්නසේන මහත්මයා ලංකාවෙම සාර්ථක ගොවි ව්‍යවසායකයෙක් හැටියට තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ඔබගේ මේ අත්දැකීම් මත මේ කුඩා ප්‍රමාණයේ ගොවි මහතුන්ට දෙන්න පුළුවන් පණිවිඩය මොකද්ද? මේ අධිඝනත්ව බඩගිනි වගාවක් ආරම්භ කරපුවාම මොන වගේ පහසුකමක්ද නැත්නම් මොන වගේ ලාභයක්ද ගන්න පුළුවන් කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න. මේ දැන් අධිඝනත්ව වගාවකදී ඉතා අපි සතු වෙන්නේ කුඩා ඉඩම්. කුඩා ඉඩමක අපි හිතමු අක්කර භාගයක් කියලා. අක්කර භාගික ප්‍රමාණය ගස් 15000කට වැඩි ප්‍රමාණයක් අපිට හිතව ගන්න පුළුවන්. එතකොට මේකේ මං කියවනේ මේ වර්ගයේ කරල් 3ක් විතර එනවා කියලා. අපි එක කරලක් එක ගහකින් එක කරලයි විකුණන්න ගන්නේ. ඔක රුපියල් 30 ගානේ දුන්නේ. 15000 ඒ කියන්නේ අක්කර භාගෙට 15000 30න් වැඩි කරුවොත් අන්නේ ආදායම ගොවින 450000ක් විතර අක්කර භාගයකට ගන්න පුළුවන්. හැබැයි ඒකට අර දරුවෙක් බලා ගන්නවා වගේම ඒ වගා පුළුවන් තරම් Tamanට පාලනය කරගන්න පුළුවන් ප්‍රමාණයක සුළු ප්‍රමාණයක හරියට කරන්න ඕන. දැන් එතකොට අපි අහලා තියෙනවානේ ඉඟුරුව ගාවෙන් ලක්ෂ 30 40 ගත්තා කියන්නේ. ඒක ලොකු විදිහට නෙමෙයි. ඒක සීමා සහිත භූමි ප්‍රමාණයක තමයි ඒක කරන්න පුළුවන්. එතකොට අපිට එක්කෝ යන්ත්‍රෝපකරණ පාවිච්චි කරලා මේ ඩ්‍රිප් ඉරිගේෂන් එයා හරියට මේ ගහට ඒ අවශ්‍ය පෝෂණය දෙන්න ක්‍රමවේද ඉතින් ඊගාවට ගොවි මහත්තයා දැනගන්න ඕන එකක් කරලා වැඩි වෙන්න. ඉතින් දැන් කවුරුත් දන්නවනේ රුපියල් 30කට කිරි කරලක් විකුණන්න පුළුවන් කියලා. එතකොට අපි හිතමුකෝ අර දැන් දල වශයෙන් මේ අක්කරයකට දැන් 30000ක් විතර හිටවන්න පුළුවන් ඒක බෙදාගෙන අක්කර භාගයකට 15000 නෙමෙයි 10000ක් ඇදුවා කියලා රුපියල් 30 ගානේ දුන්නත් ලක්ෂ 3ක් එනවනේ. ඔය දවස් 60කටනේ. එතකොට මේක ගියේ සියලු වේදන් මේ ගහෙන් සහ ඉතුරු කරල් වලින් අපිට ආවරණය කරගන්න පුළුවන් අපිට සයිලේජ් හදාගෙන. අරක සුද්ධ ලාභයක්. රුපියල් 30ට දැන් ඔය මේක බලන අය දැකලා ඇති පාරයිනේ තම්බලක් හඬ වෙන්නේ රුපියල් 100ට. ඒකෙත් ඇත්තටම සයිස් කීපයක් තියෙනවා. ලොකු කරල නෙමෙයි ඔය හම්බෙන්නේ. මැද මට්ටමේ කරලක් තමයි රුපියල් 100ට කන්න වෙන්නේ. ඉතින් අපිට ගොවි බිමේදී රුපියල් 30ට වැඩියෙන් දෙන්න පුළුවන්. අපි නිකන් ආසන්න විදියට කියමුකෝ මේක මේ අතිශයෝක්තියක් නැතුව රුපියල් 30කට දෙන්න පුළුවන් කිරි කරලා. එතකොට අපි මේ තමන්ගේ ප්‍රදේශය අනුව අපිට තම්බල විකොත් මේක රුපියල් 100ටත් දෙන්න පුළුවන්. අපි දැන් දෙන්නේ මූලික ලොකු කරලා. එතකොට ඉතින් ඒ ආදායම උපයන්න පුළුවන්. ඉතින් මාස දෙකකට අක්කර භාගයක් තියෙන කෙනාට මේ වෙන දෙයක් කරන්න ඕනේ නැහැ නේ. මාසෙකට ලක්ෂයකමාරක් විතර හොයා ගන්න පුළුවන්. ආදායමක් එනවනේ. ඉතින් මේක තව එකක් තමයි මේක දැන් මේ බීම පේනවා සම්පූර්ණව මේ අවුවට නිරාවරණය වෙච්ච භූමියක්. එතකොට හේනක් වගේ. ඉතින් ඒ තත්ත්වෙදී තමයි අර ගස් යට ඒවම කරන්න බෑ ඔය. අපි මේ මූලික අවස්ථාවේ බිම් සැකසීම සිට ඇට දැමීම දක්වා බීජ සිටවීම දක්වා පළවෙනි අධීරයට මේ වීඩියෝ වැඩසටහන ඔයගලන්ට නිර්මාණය කරා රත්නසේන මහත්මයාත් සමග. එතුමා විසින් අපිට මේ ලබා දුන්න සහයෝගය ඒ වගේම මේ දැනීම ගොවි ජනතාවට අතරට ප්‍රචාරය කිරීමට එතුමා දක්වන කැමැත්ත ඇත්තම අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එතුමාට එතුමාගේ ව්‍යාපාර සාර්ථක වේවා කියලා අපි සුබ පතනවා. ඉතින් මේ වගේ වීඩියෝ තවත් වැඩසටහන් 2ක් හෝ 3කින් අපි මේ බඩගිනි වගාවේ ප්‍රගතිය ඔයගොල්ලන්ට පෙන්නනවා. ඒතකොට මේ ප්‍රගතිය අනුව ඔයගොල්ලන්ටත් මේ බඩගිනි වගාවක් සාර්ථකව කරලා අර CO3 පැචොන් රෙඩ් නේපිය වගේ මේ තනකොළ මේ බඩගිනි වර්ගත් එහෙම නැත්නම් සුගර් ග්‍රේස් වගේ හදලා ඒ වගේම මේ බඩගිනි වලින් එන අස්වැන්න දීලා වැඩි කිරි නිෂ්පාදනයක් ගන්න පුළුවන් තත්වයට ඔබේ ගොවිපළ නිර්මාණය කරගන්න තමයි අපි මේ වීඩියෝ වැඩසටහන් තුලින් ඕගොල්ලන්ට දැනුවත් කරන්නේ. ඉතින් අපි කියනවා ඒ වගේම අපි මේ වීඩියෝ වැඩසටහන් වලට අමතරව අපි ඇග්‍රිලින්ක් ආයතනෙන් මාකට් ප්ලේස් කියලා
වෙබ්සයිට් එකක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වෙබ්සයිට් එක නිර්මාණය කරලා අපි ගොඩාක් බලාපොරොත්තු වුණේ මසට යන සත්තු ගොවි මහතුන් අතරට පත් කරගන්න පුළුවන් තෝතුවන්නක් නිර්මාණය කරන්න. එතකොට අපි ඕගොල්ලන්ගෙන් කියන්නේ ඕගොල්ලන්ගෙන් ගාව ඉන්න සත්තුත් විකුණන්න ඉන්නවා නම් මේ ඇග්‍රිලින්ක් මාකට් ප්ලේස් කියන එකට දාන්න ඕගොල්ලෝ දාන සත්තු දානවා වගේම තවත් කාණ්ඩයක් ඉන්නවා අපිත් එක්ක සම්බන්ධ වෙලා සත්තු මිලදී ගන්න අතරමැදි අයට යන්නේ නැතුව කෙලින්ම ගොවීන් අතර සම්බන්ධ වෙලා සත්තු මිලදී ගන්න. සත්තු විතරක් නෙමේ ගොවිපලට අවශ්‍ය වන සියලුම උපකරණ ඕගොල්ලන්ගේ ආයතනවල විකුණන්න තියෙනවා නම් ගොවි ජනතාවට දැනුවත් කරන්න කෙලින්ම ඕගොල්ලන් එක්ක කතා කරලා කුරියර් සර්විස් එකක් කරහා ලබා ගන්න පුළුවන් විදිහට මේ වෙබ් ඇග්‍රිලින්ක් මාකට් ප්ලේස් එකට ලොන්ච් කරන්න නැත්නම් ඇතුල් කරන්න. ඒ තුලින් ඔබට වැඩිපුර ආදායමක් ඒ වගේම වැඩිපුර අලවියකුත් ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපි ඇග්‍රිලින්ක් ආයතනෙන් ගොවි ජන ව්‍යවසායකින් දැනුවත් කරන්න ඔවුන්ගේ දැනුම ලබාගෙන ඔවුන්ගේ ගොවිපල ආදායම වැඩි කරගන්න පුහුණු වැඩසටහන් කරනවා. රාත්‍රී 8 ඉඳලා 10 වෙනකම්. මොකද වැඩ රාජකාරී බහුල නොවන කාලයක් අපි යොදාගත්තේ ඒකයි. ලංකාවේ 85% වන කුඩා ප්‍රමාණයේ ව්‍යවසායිකයෝ ඒ වගේම අලුතින් පටන් ගන්න අයටත් පිටරට රැකියාවල් වල යෙදিলা ඉන්න අයටත් මේ වැඩසටහන් වලට Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන්. මාස 2ක් කාලය තුල අපි එක විෂයක් සම්බන්ධව දවස් 8ක් හෝ 10ක කාලයක් අපි ඒගොල්ලන්ව දැනුවත් කරනවා. කුකුල් පාලනය, ගව පාලනය, එළු පාලනය, ඌරු පාලනය, බ්‍රොයිලර් පාලනය. ඉතින් ඒවට සහභාගී වෙන්න. ඒ වගේම අපේ මේ වීඩියෝ වැඩසටහන් බලන හැම කෙනෙක්ම තවත් කෙනෙක් අතරට මේක හුවමාරු කරගන්න, මේ දැනුම ෂෙයා කරගන්න. මම හිතනවා ඕගොල්ලන්ට ප්‍රයෝජනවත් හරවත් වීඩියෝ වැඩසටහනක් අද නිර්මාණය කළා කියලා. එතකොට මේ වගේ තවත් වීඩියෝ වැඩසටහන් අපි ඕගොල්ලන්ට ඉදිරිපත් කරනවා. මේ වීඩියෝ වැඩසටහන් ඔබගේ මිතුරන් සමග ෂෙයා කරගන්න. ඒගොල්ලොත් එක්ක දැනුම හුවමාරු කරගන්න. බලන හැම කෙනෙක්ම අපිව දිරිමත් කරන්න, මේක YouTube channel එක subscribe කරන්න. ඒ තුලින් අපිව දිරිමත් කරන්න. එහෙනම් බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටම සුබ දවසක් ආයුබෝවන්.